අපි එයාපෝට් එකට ආවා. මම මේ 2011 පෙන්නන්නේ මේ මගේ යාළුවෙක් ඉන්නවා මට හැමදෙස්සෙම බනිනවා. මම එයා හොස්ටස්ලා එක්ක කතා කරලා මාර ආසාවෙන් ඉන්නේ. I am so excited. පුදුම ලස්සන බබෙක් ඉන්නවා. Hi. Mister! කවන්නේ බලමු මම මේ vlog එක දාවිද කියලාත් not sure තාම. Hi. ඔන්න මම ඔයාලට 2026 මගේ පළවෙනි vlog එකත් අරගෙන ආවා. ඉතින් මුලින්ම ඔයාලට සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම හදවතින්ම විශ් කරනවා. ඉතින් ඔයාලා 2025 පුරාවටම මගේ ලංකාවේ තියෙන vlogs බලුවානේ. දැන් ඔයාලට ඒවා එපා වෙලාත් ඇතිනේ. එහෙනම් අද අපි ලංකාවෙන් එළියට යමු. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ඕන කරන print outs වගේක් ගන්න. ඉතින් ඒ ටික අරගෙන අපි යන්න හදන්නේ කටුනායක එයාපෝට් එකට. අද තාත්තේ පුතේ දෙන්න ගෙදර තියලා අම්මා මෙතන යන්නේ. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අපි යන්නේ කොහෙද කියලාත් බලමු. මම මේ 2011 පෙන්නන්නේ මේ මගේ යාළුවෙක් ඉන්නවා මට හැමදෙස්සෙම බනිනවා මම vlog එකේ කතා කරන්නේ නැහැ මම vlog එකේ ඕන දේවල් පෙන්නන්නේ නැහැ හැමෝටම අර පොදුවේ යන දේවල් විතරයි මම පෙන්නන්නේ කී මට කියනවා. ඉතින් ඒ නිසා තමයි මම මේක පෙන්නන්න ගත්තේ. මම අද තමයි මට හම්බුනේ මේක 2011 මම අද තමයි මේක දැක්කේ. අපි ડોකියුමන්ට්ස් ගත්ත දැන් ඉතින් අපි යනවා. මේක මේ අනිත් පැත්ත පෙන්වන්න බෑ. එතකොට ඔයාලට පේනවනේ මම කොහෙද යන්නේ කියලා. මම තාම කිව්වේ නෑනේ. අද මට මාරම ටයර්ඩ් මේ දවස් ටිකේම ෂූට්ස් වලට ගියා. එක වැඩ වලට ගියා. ඉතින් අද උදේත් මම ෂූටින් ගිහිල්ලා තමයි මේ හවස යන්නේ. එයාලා අද මට ලොකු සපෝට් එකක් දුන්නා. ඉක්මනට මගේ සීන්ස් ටික කරලා ඉවර කරලා මාව එව්වා. චොක්ලට් ගේන්න කියලා එව්වා. ඉතින් අම්මා ඉන්නවා. හයි. අපි එයාපෝට් එකට ආවා. මෙතන මාර ක්‍රවුඩ් එකක් ඉන්නේ. අපේ බඩු ටික ගන්නවා දැන් අපි ආවා එයාපෝට් එකට. මෙතන මාර ක්‍රවුඩ් එකක් ඉන්නේ. දැන් මෙතන වාඩි වෙලා ඉඳලා දැන් අපි චෙක් ඉන් වෙන්න යන්න හදන්නේ. Facebook එකට ෆොටෝ එකක් දාලා කමෙන්ට්ස් බලනවා. ඉතින් දැන් අපි ගිහිල්ලා මම යා හොස්ටස්ලා එක්ක කතා කරලා මාර ආසාවෙන් ඉන්නේ. I am so excited. ඉතින් බලමු අපිට කතා කරන්න පුළුවන් වෙයිද කොහොමද කියලා. මොකද මගේ පොඩි කාලේ තිබුණ ඩ්‍රීම් එක තමයි යා හොස්ටස් කෙනෙක් වෙන එක. දැන් ඉතින් චුට්ටක් ඒවා වෙනස් වෙලා තියෙන්නේ. අපි බලමු. මම නම් දැන් බාගෙට මැරිලා වගේ ඉන්නේ. තාම ගියෙත් නෑ අපි.
මට මහන්සි ඒ වුණාට ඇවිදලා අර මේ ටිකේ චුට්ටක් බිසි වුණ නිසා මේ හරි ටයර්ඩ් මට. මාරම මහන්සි. යමු ඉතින් අපි. පුදුම ලස්සන බොඩෙක් ඉන්නවා. හතරයි ගානක් වුණාට ඉතින් අපි හෙන්ආ වෙලා ඉඳලා ඉදි නෑනේ. සුට්ටක් නිදාගත්ත ෆ්ලයිට් එකේ එච්චරයි. Hi. ඉතින් මේ හොඳ මාර නිදිමතයි මාර ටයර්ඩ්. අපි හොටෙල් එකට චෙක් ඉන් වුණා. චෙක් ඉන් උනේ නැහැ තාම. චෙක් ඉන් වෙන්න තියෙන්නේ 2 PM වලට. අපි එතකන් මේ එතරම් තියෙන මේ 7-Eleven එකකට ආවා. 7-Eleven එක අර ගොඩක් ෆේමස් නේ මෙහි රටේ. ඉතින් මම ඒ නිසා ආවා. මම දැන් රට මං ඉස්සෙල්ල ක්ලිප් එකේ කිව්වා නේද? මට මතක්ුනේ නෑ මම රට කිව්වේ නෑ වගේ මට මතක. අම්මා මොනවද කරනවා? අපේ කේරු සමාදේ මේව දැක්කම පිස්සු හැදෙන යා තමයි මේ චොක්ලට්ස් වලදී මෙයා මාත් ආස එයා තමයි මට වඩා කැමති. මට නම් මාර නිදිමතයි මම මේ දවස් ටිකේම නිදි නෑනේ. අපි බලමු අපි මොනවා හරි පොඩි ස්නැක් එකක් ගන්න ආවේ. මම ඔයාලට පෙන්නන්න.เดือนหน้าจะเอา100 นึงเลย แล้วนั่นต้อง100นะพี่ต้องวิ่งไปอย่างนี้barbecue. Neh. It's my favorite song. Thank you. අපි දැන් යන්න හදන්නේ පතායවල නයිට් මාකට් එකකට. අපි යන්නේ නැහැ කියලා හිතන් හිටියේ. ඒ උනාට පස්සේ අපි තීරණය කරා අපි යනවා කියලා. මොකද ඉතින් ආව එකේ අපි පොඩක් ගිහින් ඇවිදලා එහෙම යන්න ඕනේනේ. මොකද අපි හෙට පතාය ඉඳලා ආය අනිද්ද උදේටම ආයෙම යනවා බැංකොක් වලට. ඒ නිසා යන්න ටයිම් එකක් නැති වෙන නිසා අපි දැන් යන්න හදන්නේ. 2000 years later.
Hi guys! ඉතින් අද අපි මුළු දවසම පතායවල හැමතැනම ඇවිදින්න යනවා. ඒ හැමතැනම මම ඔයාලට vlog එකේ ඉස්සරහට කියන්නම්. ඉතින් මුලින්ම breakfast එක අරගෙන අපි යමු. මට හොදටම හැම්බිරිසා වගේ හැදිලා තියෙන්නේ මෙහෙම මම හිතන්නේ climate එකයි එදේම එක්ක වෙන්නේ. ඉතින් අපිට මාර වැඩක් උනේ මේ ඊයේ අපේ කෝඩිනේටර් කිව්වා අපිට අද ඇඳගෙන එන්න කියලා normal t-shirt එකකුයි denim එකකුයි මොකද අර යන තැන් එක අපිට ඒක comfortable වෙයි කියලා. ඉතින් අපි ලස්සන ඇඳුම් අරගෙන ආවා අඳින්න කියලා අද බීච් එකට. ඒක අඳින්න වෙන්නේ නැහැ. තීර පරණ t-shirt එකකුයි මේ denim එකකුයි තමයි ඇඳගෙන යන්න වෙන්නේ දැන්. දැන් breakfast එක අරගෙන ඉවරයි. ඉතින් ඊළඟට අපි පොඩ්ඩක් ready වෙලා අපිව 9:30 වෙනකොට තමයි පික් කරගන්න එනවා කිව්වේ. ඉතින් අපි ready වෙලා යන්නේ කොහෙද කියලා එතකොට බලමු. අපි 9:00 වෙනකොට පික් කරගන්න එනවා කිව්වා. අපි 9:00 පොඩ්ඩක් හරි පහුවෙලා ගියොත් අපිට යාළුවට bath 300ක් pay කරන්නත් වෙනවා. ඒ කියන්නේ 9:00 වඩා 10 minutes 5 minutes වගේ අපි late වුණොත් අපිට bath 300ක් යාළුවට pay කරන්න වෙනවා. ඉතින් ඒ නිසා අපි හරියටම 9:00 වෙනකොටම ready වෙලා ඉන්න තමයි දැන් මේ ready වෙලා ඉන්නේ දැන්. අපි දැන් යන්න වාහනේ ළඟට ඇවිල්ලා තියෙන්නේ. ඒ වුණාට driver නෑ. අපිට driver හොයාගන්න බෑ. ඊට පස්සේ coordinator call කරලා කිව්වා driver නෑ. කියලා ඊට පස්සේ එයා කිව්වා එයා කන්ටැක්ට් කරගන්නම් කියලා ඩ්‍රයිවර්ගේ කන්ටැක්ට් නම්බර් එකක්වත් අපි ළඟ නැහැ. Let's see. Okay. Rasdi Kavira. Yeah. Mister! Oh, yeah. Oh, sorry, madam. It's okay. Okay, Let's okay. go. I have photo. Ready? Okay. Okay, sir. Start na. Good morning. අගොයි. ලොකු crowd එකක් ඉන්නවාද? යා. මාරම ලස්සනයි. මේ අපේ ටීම් එකේ අය නේ. අද ලොකු crowd එකක් ඉන්නා මේ දවස්වල සීසන් එකනේ මාර විදිහට ඒ නිසා crowd එක. අම්මා Stand by you. Okay. Okay, okay. So today our trip is about Island. We will go to Island around 10 kilometers off from here. Staff will go with us and they will tell us that you can sit here, you can swim here. Around 1 hour we will stay in Island. After 1 7-Eleven coffee shop.
අපි දැන් මෙතන පොඩ්ඩක් රෙස්ට් එකේ ඉන්නවා. ඊට පස්සේ අපි යනවා ලන්ච් එක ගන්න. අම්මෝ අවුවේ ගිහිල්ලා දැන් නම් ඇති වෙලා තියෙන්නේ අපිට. ෆොටෝස් ගත්තා. මගේ Instagram එකේ Facebook එකේ මම ඒක පෝස්ට් කරා. ඉතින් මම ඔයාලව අප්ඩේට් කරන්නම්. දැන් යනවා මෙතනින්. in the morning now. Walk to St. අපි මේ ගිහිල්ලා බලමු අනේ එච්චර දෙයක් එහෙම බැලුවෙත් නෑ. අනේ මට vlog එකට පෙන්න ගන්නත් බැරි වුණා සමහර තැන් ෆෝන් අරගෙන යන්නත් බැහැ සමහර තැන් වලට. ඊට පස්සේ මේ සමහර තැන් වලට සේෆ්ටි එක මදි. ඒ වගේ දේවල් එක්ක මට සමහර වෙලාවට මුකුත් මේ කැප්චර් කරගන්නෙ නෑ. කවන්නේ බලමු මම මේ vlog එක දාවිද කියලාත් not sure තාම. නිකන් ඔයාලට බලන්න පුළුවන් ලස්සන දේවල් ඒ නිසා දාන්නත් පුළුවන්ම. Wait a minute. Who are you? අපි ලන්ච් එක ගන්න දැන් ආවේ. මෙතන මාර ක්‍රවුඩ් එකක් ඉන්නේ. අද නෙමෙයි මේ දවස් ටික සීසන් එක මට හරි අමාරුයි යන්නේ. නැගටත් අමාරුයි කතා කරගන්නත් බෑ. අපි දැන් ලන්ච් එක ගන්න හදන්නේ. ලන්ච් ගත්තා. දැන් ඒ ඔක්කොම හරි දැන් ආයෙත් වෙහිකල් එකට ආවා. දැන් අපි ආයෙ හොටෙල් එකට යනවා. ඇති වෙලා දැන් නම් මට අවුවේ ගියා අපි ගොඩාක් අද. මෙහි කෑම ගොඩක් කන්න බෑ නිසා හැමදාම කොහේ හරි ගිහින් එළියට ගිහිල්ලා ආයෙ හොටෙල් එකට යනකොට හැමදාම 7-Eleven එකේ මොනවා හරි අරගෙන තමයි යන්නේ ඉතින්. මෙහෙම කන්න මම එච්චර කැමති නෑනේ ඒ නිසා. අම්මලට. අපි ආවා ආයෙම දැන් ඇතුළට යනවා. අපි දැන් ගත්තා කන්න. නැත්තම් මට බඩගිනිනේ.